සියලු දෙනාට සුබ සන්ධ්‍යාවක්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන උතුරු පළාත් උප ඒකකයක් පිහිටුවීම සම්බන්ධව අද විවෘත කිරීම සිදු කරා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශනාංශයේ උතුරු පළාත උප ඒකකය තුලින් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන ලිංගික හිරිහැර සම්බන්ධ විමර්ශන, සමාජ මාධ්‍ය හරහා සිදුවන මුදල් වංචාවන් සඳහා විමර්ශන, පරිගණක අපරාධ පන්ති යටතේ ගැනෙන වරදවල් සම්බන්ධයෙන් විමර්ශන, අනවසර ප්‍රවිෂ්ඨ වීම, වෙනස් කිරීම, මකා දැමීම සහ දත්ත සොරා ගැනීම, දත්ත විකෘති කිරීම, විකිණීම යන ආදිය. ඒ වගේම සමාජ මාධ්‍ය හරහා සිදු කරන ලබන ප්‍රශ්නගත පළ කිරීම සහ ඉවත් කිරීම, ව්‍යාජ Facebook ගිණුම් ඉවත් කිරීම සහ ආරම්භ කිරීම, අනවසර ප්‍රවේශය ලබාගත් ගිණුම් නැවත ලබා ගැනීම, ප්‍රාදේශීය පොලිස් ස්ථාන වෙත විමර්ශන සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීම. ඒ වගේම ළමා හා කාන්තා වැරදි සම්බන්ධයෙන් වන වැරදි වලට හේතු සහගත වෙන පළ කිරීම සම්බන්ධයෙන්ද මේ අංශයෙන් විමර්ශනය කරන්න පුළුවන්. මේක දීර්ඝ කාලයක් තිස්සේ උතුරු පළාතට අත්‍යවශ්‍යව තිබූ ඒකකයක් වශයෙන් අපි හඳුනාගත්තා. ඒකට හේතුව තමයි පැමිණිලි ඉදිරිපත් කරත් ඒ පැමිණිලි සම්බන්ධයෙන් නිසි විමර්ශනයකට යොමු කරන්න කොළඹ ගිහිල්ලා පොලිස් මූලස්ථානයට ගිහිල්ලා ඒත් එක්කම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා පැමිණිලි කළා. ඒ විමර්ශන කටයුතු වලට දෙන දායකත්වය සහ ඒ සම්බන්ධයෙන් මහජනතාවට වෙන අපහසුතාවයට මග හරින්න තමයි මේ උප ඒකකය ආරම්භ කරේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා පොලිසිය විදියට මේ සේවාව තව දියුණු කළා කොළඹට යන්නේ නැතුව මහජනයාගේ සේවය, මහජනයා වෙත විය යුතු සේවය සහ එහෙම නැත්නම් මේ අපරාධ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් සයිබර් අපරාධ සම්බන්ධයෙන් සිදුවන අපරාධ වලට අදාළ විමර්ශන කටයුතු මෙම ස්ථානයේදීම කරන්න. ඒ සඳහා අවශ්‍ය විශේෂඥ දැනුමැති නිලධාරීන් පිරිසක් යොදවලා තියෙනවා. ඒත් එක්කම ඕනෑම අවස්ථාවක පොලිස් මූල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මව් ඒකකයේ වෙත කතා කරලා ඒ සම්බන්ධීකරණය තුලින් තවත් විමර්ශන කටයුතු වලට අවශ්‍ය දායකත්වය සහ සහාය ලබා දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. මම හිතන්නේ මහඟු අවස්ථාවක් උතුරු පළාත් ජනතාවට මේ ඒකකය ආරම්භ කිරීම මම හිතන්නේ කාලීන අවස්ථාවක් වගේම කාලයක් තිස්සේ නොතිබුණු මෙම ඒකකය ආරම්භ කිරීම මම හිතන්නේ ඊටමන්ව වැදගත් අවස්ථාවක් වෙනවා. ඔබතුමා කියන්නේ උතුරු පළාතට එකක් මදි කියලා. පොලිස් ස්ථාන මට්ටමින්. පොලිස් ස්ථාන මට්ටමින් කෙසේ වෙතත් පොලිස් ස්ථානයකට ගිහිල්ලා පැමිණිල්ලක් කරාම ඒ කොට්ටාසේ තියෙන කොට්ටාස අපරාධ විමර්ශන ඒකකය කියලා එකක්. ඒකට ඒ කොට්ටාස අපරාධ විමර්ශන ඒකකය තුලිනුත් අපි මේ වගේ නිලධාරීන් පුහුණු කරපු කණ්ඩායමක් ඉන්නවා. හැබැයි ඊට වැඩිය විශේෂ වෙන්නේ මෙම ස්ථානය ඊට වැඩිය දක්ෂ නිලධාරීන් පුහුණු නිලධාරීන් පිරිසක් මෙම ස්ථානයේ ඉන්නවා. ඒත් එකම අවශ්‍ය උපාංග උපකරණ යම්කිසි මට්ටමකට ඒ වුන් සතුව තියෙනවා. ඒ දැනුම සහ අවශ්‍ය උපකරණ ඒ මට්ටමට තියෙනවා. අපිට අපි කැමති සෑම පොලිස් ස්ථානයක මේ වගේ අංශයක් ආරම්භ කරන්න අවශ්‍යතාවයට ගැළපෙන නිලධාරීනුත් ඒත් එක්කම ඒ සඳහා අවශ්‍ය අනිකුත් යටිතල පහසුකම් වල එකපාරටම සොයා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. අපේ පළමු පියවර විදියට අපි ආරම්භ කරනවා පළාත් වශයෙන් මේ වගේ යුනිට්. අද වෙනකොට මේ 7 වෙනි පළාත ආවරණය කරමින් තමයි මේ සයිබර් ක්‍රයිම් යුනිට් එක ආරම්භ කරන්නේ. ඉදිරියේදී තව පළාත් දෙකකට ආරම්භ කළ යුතුව තිබෙනවා. ඊට පස්සේ අපි ඔබතුමා කිව්වා වගේ කොට්ටාස මට්ටමට මේක මේ විමධ්‍යගතකරණය කරනවා. ඉතින් ඒකට අවශ්‍ය
යටිතල පහසුකම් සහ නිලධාරීන් මානව සම්පත් ලැබුණාට පස්සේ අපි ඒ දක්වා දීර්ඝ කිරීම කරනවා.